ලංකාවේ මිනිස්සු ක්‍රීඩා සපත්තු දාලා පාරේ ඇවිදින්නත්, දුවන්නත්, ව්‍යායාම කරන්නත් තවම ලැජ්ජා වෙන සමාජයක අපි ජීවත් වෙනවා. අමුතුයි. පිස්සුද? දැන් ඇත්ලීට් කෙනෙක්ද? කියලා කම්මැලි මිනිස්සු hina වෙනවා. පාසල් කාලය. පාසලේ ඉඳන්ම දුවන ළමයාට, ක්‍රීඩා කරන ළමයාට hina. ඉගෙන ගන්නේ නැතුව පනින්නේ කියලා ලේබල් එකක්. ඒත් ඒ ළමයා හදන්නේ ශක්තිමත් ශරීරයක් විතරක් නෙවෙයි. ශක්තිමත් හිතක්. මැදිවිය. තරුණ වියේ වැඩ, ස්ට්‍රෙස්, ජීවිතේ බර, ව්‍යායාම කියන්නේ ෂෝ ඔෆ් එකක් වගේ බැලෙනවා. ජිම් යන එක, ජොගින් කරන එක, වොකින් කරන එක අමුතු දෙයක් වගේ. ඒත් මේ කාලේ නොකල දේවල් බිල ගෙවන්න වෙන්නේ පස්සේ. මහලවියදී. මහලවියදී ඇවිදින්න බැරි වෙලා, හුස්ම ගන්න අමාරු වෙලා, බෙහෙත් ගොඩක් අතට. එතකොට ඔයාට hina වෙච්ච අය කොහෙද? නෑ. එක දිනක්වත් ඔබ ළඟ නෑ. ඔබ අසනීප වෙච්ච දවසට ඔබ එක්ක ඉන්නේ ඔබම විතරයි. ඔබ අද දුවන පාර, ඔබ අද කරන ව්‍යායාම, ඔබ අද ගන්න විනය, ඒවයි හෙට ඔබව රැකගන්නේ. ඒ නිසා ලැජ්ජාවට ජීවත් වෙන්න එපා. hina වෙන මිනිස්සුට ඔබේ සෞඛ්‍යය බාර දෙන්න එපා. ඔබ වෙනුවෙන් ඔබම අද පියවරක් ගන්න.